උගදෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ වගේ ඇදෙන මැටීරියල් මහනකොට දැන් මේ මැටීරියල් එක බලන්න මේක තුනී ඇදෙන මැටීරියල් තියෙන සාමාන්‍ය ඔය ස්විමින් කිට් නු සාමාන්‍ය අර ගවුම් වගේ මහන්න මෙන්න මේවා පාවිච්චි කරනවා මෙන්න මේ වගේ මැටීරියල් එක. මොකද මේක ඇඟට පහසුයි. මෙන්න මේ වගේ මැටීරියල් පාවිච්චි කරනකොට මේ වගේ මැටීරියල් වලින් මහනකොට උගදෙන තියෙන ප්‍රශ්නයක් තමයි නූල ස්කිප් වෙනවා. ඕක හදා ගන්න විදිහ තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඕගොල්ලෝ මම දැකලා තියෙනවා හුඟක් ටේරස්ලා මහන්නේ ලොකු නීල් සයිස් භාවිතා කරලා. ඒ කියන්නේ නීල් සයිස් 14 16 වගේ නීල් සයිස් වලින් තමයි මහන්නේ. එතකොට ඒ සයිස් නීල් වලින් මෙන්න මේ වගේ තුනී මැටීරියල් මහන්න බෑ. ස්කිප් වෙන්න බලනවා. ස්ලිප් වෙන්න බලනවා. නූල ක්ලියර් එකට යන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ කරගන්න ඕන හදා ගන්න ඕන සෙටින් ටිකක් තියෙනවා. ඒ ටික හදාගන්න විදිහ තමයි මේ කියලා දෙන්නේ. මේ වීඩියෝ එක හොඳට බලලා හරි අවබෝධයක් ගන්න. හරිද? මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕනේ මේ වගේ තුනී මැටීරියල් එකක් ඕගොල්ලෝ මහනවා නම් මම දැන් මේක පුට්ටක් ගලවන් තියෙනවා. හරිද? මහනවා නම් මෙන්න මේ ප්ලේට් එක තියෙන්නේ. මෙන්න මේ ප්ලේට් එක මාරු කර ගන්න ඕනේ. සමහරක් සාමාන්‍ය නීල් සයිස් 14 16 වගේ දාලා මහනකොට මේකේ මෙන්න මේ හෝල් එක ගොඩක් ලොකුයි. ඒ ගොඩක් ලොකු හෝල් එකක් තමයි එන්නේ මෙන්න මේ හෝල් එක. මෙන්න මේ ප්ලේට් තියෙනවා. මේකේ හෝල් එක පොඩි එක තියෙනවා ලොකු එක තියෙනවා. එක එක සයිස් වලට තියෙනවා. ඒක සයිස් එක ගහලා තියෙනවා මෙන්න මේ පිටිපස්සා. දැන් මේ ප්ලේට් එකේ එහෙම සයිස් එකක් ගහලා නැහැ නම්බරයක් ගහලා නැහැ. ඕගොල්ලෝගේ සමහරවිට ගහලා තියෙන්න පුළුවන්. ගහලා නැති වෙන්න පුළුවන්. ඒකේ එනවා සයිස් කීයද දැන් ඔය නීල් එකේ සයිස් එක නීල් සයිස් 18 14 16 වගේ කියලා. ඒතකොට 18 14 16 කියන්නේ ලොකු සයිස් නීල්නේ. ඒ වගේ මේ ප්ලේට් එකෙත් එනවා මෙන්න මේ හෝල් එකේ සයිස් එක අපිට හොයාගන්න පුළුවන්. මේ ප්ලේට් එකේ පිටිපස්සේ ගහලා වෙනවා 12 18 16 කියලා. අර නීල් ටයිප් එක වගේ මේ ප්ලේට් එකේ හෝල් එකේ සයිස් එක ගහලා වෙනවා. ඒ වගේ ඕගොල්ලෝ මේ වගේ තුනී මැටීරියල් මහනකොට මේ වගේ ඇදෙන තුනී මැටීරියල් මහනකොට මේකේ හෝල් එක පොඩි එකක් දාගන්න ඕනේ. හරිද? මෙන්න මේකේ හෝල් එක පොඩි එකක් දාගන්න ඕනේ. නීල් සයිස් එක භාවිතා කරන්න ඕනේ නීල් සයිස් 10 11 වගේ සයිස් එකක්. මොකද නීල් සයිස් 10 වගේ යනවනම් මේ මැටීරියල් වල ලස්සන මෙෂර්මන්ට් එක ගන්න පුළුවන් මහන්න පුළුවන්. එතකොට ඒ නීල් සයිස් 10 11 වගේ පාවිච්චි කරනකොට මේ හෝල් එකත් පොඩි වෙන්න ඕනේ. ඕගොල්ලන්ට ඕනම කඩේකට ගිහිල්ලා ඉල්ලපුවාම ඒගොල්ලෝ දෙනවා. ඒ කියන්නේ මේ ස්පෙයා පාර්ට්ස් කඩේකට ගිහිල්ලා ඉල්ලපුවාම දෙනවා. මෙන්න මේ නීල් සයිස් 10 11 වගේ පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේකේ ප්ලේට් එකක් දෙන්න කියලා ඉල්ලුවාම දෙනවා. ඒ කියන්නේ මේ හෝල් එක පොඩි එකක්. ඕක මේකේ නම්බරේ නැති හින්දා සමහර කලාවට ඔයාලගේ නම්බරේ නැහැ. ඒකට ඕගොල්ලෝ හොයාගන්න බෑනේ. ඒ හින්දා නම්බරේ ඔලුව තියාගන්න ඕනේ නැහැ ඕගොල්ලෝ. ඕගොල්ලෝ මෙන්න මේ හෝල් එකේ ප්‍රමාණය ඔලුව තියාගන්න. ඒ කියන්නේ මේ ඕගොල්ලෝගේ තියෙන ගොඩක් ලොකු හෝල් එකක් නම් සාමාන්‍ය සයිස් පොඩි ඉල්ලයක් දානකොට මේ හෝල් එක පොඩි වෙන්න ඕනේ. ඕගොල්ලෝ ඕන කඩේකින් කියන්නේ ස්පෙයා පාර්ට් තියෙන කඩේකින් ගන්නත් පුළුවන්, සිංගර් එකෙන් ගන්නත් පුළුවන්. හොඳේ. ඊට පස්සේ නීල් සයිස් 10 වගේ දාගෙන අනිවාර්යයෙන්ම ටයිමින් එක වෙනස් කරගන්න ඕනේ. මොකද නීල් සයිස් 14 කියන්නේ ලොකු නීල් සයිස් එකක්. එතකොට 14 16 කියන්නේ ලොකු නීල් සයිස් එකක්. ඒ නීල් සයිස් එකට තියෙන ටයිමින් එක මහන්න බෑ පොඩි නීල් සයිස් එකක් දාපුවම. ඒකට හේතුව තමයි මෙන්න මේක හේතුව. පෙන්නන්න මෙන්න මෙතන හරියට පෙන්නන්න මේ ටයිමින් එක. හරිද? නීල් සයිස් 14 වගේ සයිස් නීල් එකක් 16 14 16 වගේ පාවිච්චි කරනකොට ඒ නීල් එකේ මෙන්න මේ කඳ මහතයි. මෙන්න මේක කඳ මහතයි. කඳ මහත් වෙනකොට මෙන්න මේක අපි මේ මහත කඳට හරියන තමයි මෙන්න මේ හුක් ටයිමින් එක තියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම හුක් ටයිමින් එක අපි තියන්නේ ඒ ලොකු සයිස් නීල් එකේ කඳේ හැටියට. එතකොට පොඩි සයිස් නීල් එකක් දාපුවාම මෙන්න මේ ටයිමින් එක මෙන්න මෙහෙම ඈතින් යන්නේ. ඇයි මේකේ කඳ හීනීනේ. මෙන්න මෙහෙම ඈතින් යන්නේ. එතකොට ඕගොල්ලෝ කරගන්න ඕනේ මෙන්න මෙතන මේ ස්ක්‍රූ මෙතන තියෙනවා ස්ක්‍රූ 3ක්. දැන් සමහර මැෂින් වල ස්ක්‍රූ 2යි තියෙන්නේ. මේක බුරුල් කරගන්න ඕන අතේ මට්ටමට. මේක මේ ඇඳ 3ක් තියෙනවනේ. ගොඩ බුරුල් කරගන්න බෑ. ඒකට වටේ කරගෙන බෑ. මෙන්න මෙහෙම අතේ මට්ටමට බුරුල් කරගත්තා. මේ ඇනෙත් අතේ මට්ටමට බුරුල් කරගත්තා. ඒ කියන්නේ අතින් මේක මෙන්න මේ හෙට මෙහෙට කරන්න පුළුවන් ගන්න තමයි බුරුල් කරගන්න ඕනේ. මෙන්න මේ බුරුල් කරගත්තා. මේ පැත්තේ යන්නේ බුරුල් කරගත්තා. බුරුල් කරගෙන ඉවරලා ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ මේක ටයිමින් එක හරියට ඇඩ්ජස්ට් කරගන්න ඕනෝම. දැන් මේක මට අතේ මට්ටමට අතින් කරකලා හෙට මෙහෙට කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම නීල් එක උස්සලා නීල් එක මෙන්න මේ උපරිම යට ගිහිල්ලා මෙන්න මේ නීල් එක උඩ වෙන අවස්ථාව වැරදි යට වෙන අවස්ථාවනේ යට උපරිම යට ගිහිල්ලා මෙන්න මෙහෙම නීල් එක උඩ වෙන අවස්ථාවේදී මෙන්න මේ හුක් එකේ පොයින්ට් එක මම අර කිව්වා වගේ අර අතන අර ගැට්ට වගේ එකෙන් මිලිමීටරයක් විතර උඩින් තියලා මෙන්න මේ ගානින් යන්න හරිද හොඳට බලා ගන්න ඕනේ ඔන්න ඔය ගානින් යන්න හරිද ගොඩාක් මේ නීල් එක වදින්න තියන්නෙත් නෑ මෙතන ස්පේස් එකක් තියෙන්නේ නැහැ ඔන්න ඔය ගානට ඔන්න ඔය ගානට යන්න තිබ්බා මෙන්න මේ ඇනේ තද කරගත්තා මෙන්න මේ ඇනේ තද කරගන්න තද කරලත් ආයෙ බලන්න වෙනස් වුණාද කියලා හරිද වදින්නත් බෑ එතන ગેප් එකක් තියෙන්නත් බෑ ඔන්න ඔය ගානට තියාගත්තා මෙන්න මේ ඇන තුන තද කරගත්තා හොඳට ફોකස් වෙලා පේනවනේ ඔන්න ඔහොම තද කරගන්න තියෙන්නේ ඔන්න ඕක විදිහට තද කරගෙන ඕගොල්ලොන්ට තියෙන්නේ ආයේ මේ පීඩොක් එකයි ප්ලේට් එකයි හයි කරගන්න එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව මහන්න පුළුවන් ඕගොල්ලොන්ට හරිද
ඉතින් අනිවාර්යෙන් ටේලර් කෙනෙක් නම් ඔයා මෙන්න මේ වගේ ප්ලේට් දෙක තුනක්වත් ඔයා ගාව තියෙන්න ඕනේ. නීල් සයිස් 4 5ක්වත් ඔයා ගාව තියෙන්න ඕනේ. එකම නීල් සයිස් එකේ මාන්නත් එපා. එකම මේ වගේ ප්ලේට් පාවිච්චි කරන්නත් එපා. ඒක උඩට ක්වොලිටි හරි අවුට්පුට් එකක් ගන්න බෑ. හොඳ ක්වොලිටි එකට ඇඳුමක් මහන්න නම් නීට් එකට මහන්න නම් ප්‍රොඩක්ෂන් එක හොඳට කරන්න නම් මේ දේවල් අනිවාර්යෙන් ෆලෝ කරන්න. මේ දේවල් තියාගන්න. ඕගොල්ලොන්ගේ ප්ලේට් දෙක තුනක්වත් තියෙන්න ඕනේ. ෆුට් වර්ග ගොඩක් තියෙන්න ඕනේ. නීල් වර්ග ගොඩක් තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් ඉගෙන ගන්න ෆලෝ කරන්න. මේ වීඩියෝ එක වටනවා කියලා තියෙනවා අනිවාර්යෙන් ෂෙයා කරන්න. මෙන්න මේ වගේ ඕගොල්ලොන්ට මේක හදාගන්න බැරි තව ගැටලුවක් තිබ්බොත් එහෙම කමෙන්ට් එකකින් දාන්න. සරලව තවත් පැහැදිලි කරලා කියලා දෙන්නම් කොහොමද මේක හදාගන්නේ කියලා. මෙන්න මේ ටයිමින් ටික අනිවාර්යෙන් බලලා හදාගන්න. ස්කිප් වෙන්නේ නැතුව ඕගොල්ලොන්ට ලස්සනට මහන්න පුළුවන්.